බැන්දීමක් ආරම්භ කිරීමෙන් පසු ඇත්තටම අපි කෙනෙක් ගැන නොකැඩවා හිතන වාරයක් පසාම නොදැනුවත්වම අපේ හිත ඒ පිළිබඳ කරුණු මතක රඳවා ගන්නවා. ආකර්ෂණය තුලින් තව කෙනෙක්ට ලං වුණාම ගෙවෙන සෑම තප්පරයක් තුලම මේ දේ සිද්ධ වෙන්න පුළුවන්. මෙම ක්‍රියාවලිය කෙනෙක් දවසක් දෙකක් සිද්ධ කළා නම් ඒ කෙනා තමන්ට නොගැලපෙනවා කියන දේ මුලින්දන්ම දවනවා නම් නිවැරදි අවබෝධයට පත්වෙලා එතනදිම සිය මනසෙහි පාලනය වෙනස් කරන උත්සාහ කළොත් ඔහුට හෝ ඇයට නිදහස් කරන තියෙන මතක ප්‍රමාණය ඒ දින දෙකට සීමා වෙනවා. නමුත් යම් කෙනෙක් මේ මතක දින ගණනාවක් ඉදිරියට ගෙන යනවා නම් නැත්නම් තවත බලාපොරොත්තු හීන මනස තුලින් ගොඩනගා ගැනීමට උත්සාහ දරනවා නම් යම් අනපේක්ෂිත අවස්ථාවක් ඔහුට හෝ ඇයට නිදහස් කරන සිද්ධ වෙන මතක ප්‍රමාණය වැඩි, විඳින්න වෙන වේදනාව අධිකයි. මේ දේ සෑම බැඳීමක් තුලම වගේ සිද්ධ වෙන දෙයක්. මෙම අවස්ථාවන් ආදරයෙන් ඉන්න දෙයන්ට අර්ථ නිසැකවම සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම යම් කෙනෙක් ගැන හිතේ තියාගෙන ඉද්දි වුණොත් සිද්ධ වෙන්න පුළුවන්. අවස්ථා දෙකේදීම වෙනස සහ ඇතිවන මනෝවිද්‍යාත්මක අභ්‍යන්තර ක්‍රියාවලිය තුල බොහෝ තැන් සමානයි. සමාන්‍ය ලෙස ගත්තම කලින් ආදර සම්බන්ධතායක අත්දැකීමක් නැති හෝ ආදර සම්බන්ධතායකින් නිවැරදි අවබෝධයක් නොලැබුණු කෙනෙක් සහ බලාපොරොත්තු මත අධික ලෙස දිවීම මගින් මේ බ්‍රේකප් පේන එක දරුණු තත්ත්වයෙන්ම ඇති කරගන්නවා. උදාහරණයක් විදියට පාසල වයසේ ඉන්න කෙනෙක් මේ ආදරයක් සමග බැඳුනම ඔවුන්ට ආකර්ෂණය නිසා දැනෙන තෘප්තිය හැර නිශ්චිත අදහසක් මානසික පාලනයක් හෝ පාලනයක් තුල පවත්වගෙන යැදීම් සීමාද නැහැ. මොකද මෙම ක්‍රියාවලිය නිසා වන බලපෑම ගැන නිසි අවබෝධයක් හා අත්දැකීමක් ඔවුන්ට කලින් නැති නිසා. මේ හේතුවෙන් මෙම වයස කෙනෙක්ට අධිකව මේ වේදනාව විඳින්න සිද්ධ වෙන අවස්ථා අධිකයි. නමුත් පාසල වයසෙම නෙමෙයි. විශේෂයෙන්ම වයස 14-20 අතර ඕනම කෙනෙක්ට සහ එතනින් එහා ඕනම වයස් පරතරයක් කෙනෙක්ට වුණත් මේ වේදනාව අධිකව දැනෙන්න පුළුවන්. ඔවුන් තමන් කොපමණ අත්දැකීම් සහිතයි කියලා හිතුවත් ආදර සම්බන්ධතා බිඳවැටීම් වලට නැවත නැවත මුහුණ දුනත් තවත් බැඳීමක් තුලදී වේදනාවට පත්වීම සහ කඩාවැටීම් සිද්ධ වෙන්න පුළුවන්. එය පාලනය කරගන්න තරම් සූදානමක් සැලැස්මක් නැහැ. ඒකට හේතුව නම් ඇබ්බැහි වීමකදී මෙවැනි අවස්ථාවක් තුල හැඟීම් මතින් තීරණ ගන්න ප්‍රතිශතය විශාල ලෙස ඉහළ යෑමත් අවබෝධයෙන් තීරණ ගැනීමේ ප්‍රතිශතය එනම් යථාර්ථය ප්‍රායෝගිකව යොදා ගැනීම අවමවීම එනම් දුර්වලවීම නිසයි. මොනතරම් දැනුමක් හොඳ සමාජ මට්ටමක් තියෙන පරිණත කෙනෙක්ට වුණත් මේ මොහොත දරගන්න අපහසු ඒ නිසයි. දැන් කතා කරන්න යන්නේ වැදගත්ම දේ. මුල ඉඳන්ම විය හැකි ගැටලුවක් සඳහා සූදානම් වෙන්නේ එනම් බ්‍රේකප් පේන එක අඩු වෙන තැන් වැඩ කරන්නේ. කොහොමද? බොහෝ පිරිස ආදරයක් පටන් ගනිද්දි ලෝකුවත සොයා බැලීමක් සිද්ධ කරන්නේ. ඇතැම් විට තමන්ගේ ජීවිතය ඊටාම වැරදි ප්‍රතිඵල ගෙන දෙන කෙනෙක්ට වුණත් දැනම ආදරයෙන් බැඳෙනවා. නැත්තම් එහෙම බැඳුනට පස්සේ සාමාන්‍ය බැඳීමක් තුල කාලයක් ගිහින් අනපේක්ෂිත දේවල් වලට මුහුණ දෙන සිද්ධ වෙනවා. මේ දේ මගේ ජීවිතයම නැති කරනවා කියන යථාර්ථය දැනම වුවොත් එතන රැඳෙන්නම මනස හුරු වෙලා ඉවරයි. මත්ද්‍රව්‍ය පාවිච්චි කරන කෙනෙක්ට ඒ දේ යථාර්ථය දැනත් අත්හැර ගන්න බෑ වගේ. පුද්ගලයෙක්ට ඇබ්බැහි වෙන කෙනාටත් ඒ දේම සිද්ධ වෙනවා. ආදරයක් පටන් ගත්තට 100% ඒකට මුළු මනසම වෙලා ගන්න දෙන්න එපා. ඒ හැඟීම දවසේ වැඩ කටයුතු කරන්න සම්බන්ධ කරන්න එපා. ඒ කියන්නේ ඔයාගේ සාමාන්‍ය ජීවිත හා ඔයා දෙන්නගේ සම්බන්ධය හැකිතරම් වෙන වෙලා තියාගන්න. අවශ්‍ය සොයා බැලීම් ගමන් බිමන් ඒ අවස්ථාව සඳහා පමණක් තියාගන්න උත්සාහ කරන්න. පැය 25ක්ම නොයෙකුත් අවස්ථාවල කරන හැම වැඩක් එක්කම ඒ කෙනාව මතක් කර හීන ලෝකවලට යන්න එපා. හැම තප්පරේම එයා ගැන හිත
ටෙක්ස්ට් මෙසේජෙම ෆොටෝස් බලමින් ඔනවට වඩා මනසට ඒක දෙන්න එපා. ඒක සම්පූර්ණ විෂසහිත තත්ත්වයක්. මතක තියාගන්න ඔයා ඉන්නේ හොඳ බැඳීමක නම් අනවශ්‍ය විදියට කෝල්ස් වල ඉන්න නෑ. ඒකෙන් වෙන්නේ ඔයාට ඔයාගේ ජීවිතය දියුණුව මග හැරෙන එක. අවසානයේ බ්‍රේකප් එක බලාව සීමාවක් ඇත්වෙන කළේ විශ්වාසය කරන්න. මතක තියාගන්න මිනිස්සු එක්ක හදාගන්න ඕනම සබන්ධතාවයක අවනිශ්චිත බවක් සැම මොහොතකම පවතිනවා. මුල සිටම බැඳිමතම ගැති වෙලා ඒ තුළ ජීවත් වෙන්න ගත්තොත් මනස ඒ විදියට පුහුණු කළොත් යම් අනපේක්ෂිත අවස්ථාවකදී ඔයා වින්දවන ප්‍රමාණය ඉතාම අධිකයි. මොකද මුලදිම මේ දේ පාලනයෙන් සහ අවබෝධයෙන් කරන්න පුළුවන් වුණත් පසුකාලීනව අධිකව ඒ මත ජීවත් වෙන්නාම ස්වයංක්‍රීයව මතක හිතට ගලා යමේ තත්ත්වය ආරම්භ වන නිසා. ඒ කියන්නේ නමුත් ඔයාට ආදරේ නම් විදවන්න පසුතැවිලි වෙන්න අකමැති නම් ඔයාට ඉලක්ක තියෙනවා නම් ඒ මතය වෙනස් කරගන්න එක අත්‍යවශ්‍යයි. ලෝකය දුක්විඳලා ඉහළට ආපු ධනවතුන් ක්‍රීඩකයන් ඇතුළු බොහෝ පිරිස් තමන්ගේ ඉලක්කය වෙන ගමන් කරන ගමන් මගට වෙන කෙනෙගේ ආදරයත් අනවශ්‍ය විදියට මුසු කරගත්තේ නැතියි. ඔවුන්ට ඒ ආදර කතාවලට වෙනම කාලසීමාවක් තිබුණා. අධිකව තමන්ගේ වැඩවලට ඒදේ මුසුකරගත්තුත් කවදාවත් පුද්ගලයකුට ඔහු අය කරන දේ සාර්ථක කරගන්න හැකියාවක් නෑ. මොකද ඒ හරහා වෙන අනපේක්ෂිත සිදුවීම් ඒ බලපොරත්තු බිඳ දමනවා සහ තමන්වද අඩපන කරන්න සමත් වෙනවා. මිනිස්සු එක්ක සබන්ධතා තියෙද්දි. වෙනස්වීම් වලට මුහුණදීමේ අවදානම හැමවෙලේම තමන් අත තියෙනවා. කලින් නොතේරුණාට ඒ අවස්ථාවට මුහුණ දෙන්න ලැබුණම ජීවිතය කොච්චර අමාරුද කියල දැනෙන්න පටන් ගන්නවා. ඔයාගේ වටිනා ජීවිතය කාලය ඇතුළු ගොඩක් දේවල් එතැන් සිට ක්‍රමානුකූලව විනාශ වෙන්න පටන් ගන්නවා. ඒ වගේම මේ දේ සිද්ධ වෙනකන් දැනෙන්නේ නෑ. ඒ නිසයි පෙර සූදානම සඳහා මේ අවබෝධය දෙන්න උත්සාහ කරන්නේ. ආදරය කරන කෙනාට කැපවෙලා එයාගේ දියුණුව වෙනුවෙන් වැඩ කරන හොඳ බැඳීම් ඇත්තටම තියෙනවා. මේ කතා කරන එතනින් එහාට ගිහින් අද දුක්විදෙන තරුණ සහ වැඩිහිටි අය බොහෝමයක් ඉලක්ක කරගෙන. මොකද දිනපතා උපදේශනවලින් හමුවෙමු සේවාලාබීන්ගේ සිදුවීම් දිහා බැලුවම සාර්ථකව එකනෙකා පිළිබඳ මනා අවබෝධයනින් ආකර්ෂණය බිඳ වැටන තැන්වල මානසික පාලනයෙන් සාර්ථකව ප්‍රශ්නවලට මුහුන් දෙමින් පවත්වාගෙන යන බැඳීම්වලට වඩා විෂසහිත හොඳ ජීවිතයක් උරුම මිනිස්සු නැති නාස්ති වෙලා යන එකතුවීමකට පමණක් සීමාවුණු බැඳීම් අනන්තව පවතින බව නොරහසක්. මේ ලෝකය තුළ ඉන්න හොඳම කෙල්ල හෝ කොල්ලා එක්ක බැඳීමක් ඇතිවුණත් තමන්ගේ බලපොරත්තු ඉලක්ක දශමයක්වත් හෙළවෙන්න දෙන්න එපා. මොකද වෙනස් වෙන මිනිස්සු කිසින්දු දිනක අපිට ඕන විදියට ඉන්නවා කියලා සහතික නෑ. එක රිස්ක් එකක්. මන් කියන්න ඔයා ආදරය කරන කෙනා සැක කරන්න කියලා නෙමෙයි. නමුත් මේ අත්දැකීම ජීවිත කාලය පුරාම අනපේක්ෂිතයි. ආදරය කරන කෙනාට කැපවෙලා එයාගේ දියුණුව වෙනුවෙන් වැඩ කරන හොඳ බැඳීම් ඇතටම තියෙනවා. මේ කතා කරන එතනින් එහාට ගිහින් අද දුක්විදින තරුණ සහ වැඩිහිටි අය බොහෝමයක් ඉලක්ක කරගෙන. මොකද දිනපතා උපදේශනවලින් හමුවෙමු. සේවාලාබීන්ගේ සිදුවීම් දිහා බැලුවම සාර්ථකව එකිනකා පිළිබඳ මනා අවබෝධයෙන් ආකර්ෂණය බිඳ වැටෙන තැන්වල් මානසික පාලනයෙන් සාර්ථකව ප්‍රශ්නවලට මුහුණ දෙමින් පවත්වාගෙන යන බැන්දීම්වලට වාඩා විෂසහිත හොඳ ජීවිතයක් උරුම මිනිස්සු නැති නාස්ති වෙලා යන එකතුවීමකට පමණක් සීමාවුණු බැන්දීම් අනන්තව පවතින බව නොරහසක්. මේ ලෝකය තුළ ඉන්න හොන්දම කෙල්ලා හෝ කොල්ලා එක්ක බැන්දීමක් ඇතිවුණත් තමන්ගේ බලපොරත්තු ඉලක්ක දශමයක්වත් හෙළවෙන්න දෙන්න එපා. මොකද වෙනස් වෙන මිනිස්සු කිසින්දු දිනක අපිට ඕන විදියට ඉන්නවා කියලා සහතික නෑ. ඒක රිස්ක් එකක්. මන් කියන්නේ ඔයා ආදරය කරන කෙනා සැක කරන කියල නෙමෙයි. නමුත් මේ අත්දැකීම ජීවිත කාලය පුරාම අනපේක්ෂතයි. ඇත්තටම වේදනාව අවම විදියට ලව් රිලේෂන්ෂිප් එකක් කරන්න නම් ඕනවට වඩා ඒක හිතට ගන්න එක මුල් අවස්ථාවේ ඉන්දලම සිද්ධ නොකළ යුතුයි. ඒකෙන් අදහස් කරන්නේ එයාට දැනෙන්න ආදරය කරන්න එපා කියල නෙමෙයි.
ඒ වගේම අතරමඟ එයාව දාලා යන්න කියලත් නෙමෙයි. මේ දේ නිවැරදිව තේරුම් ගන්න, ආදරය කරන්න, ළඟින් ඉන්න. කොච්චර ළඟින් හිටියත් මේ වෙනස් වෙන ස්වභාවය පිළිබඳ අවබෝධය හිතේ මුල් තැන තියාගන්න. කයින් එක 16ක දේ සිද්ධ කළත් මනසින් ඔයා මේ සියල්ල පිළිබඳ බුද්ධියෙන් කටයුතු කරන්න, අත්හැරීම පුරුදු කරන්න. ඔයාගේ දියුණුවට එක දශමයක්වත් ඔයාගේ බැන්දීම බාධාවක් කරගන්න එපා. ඒ දේවල් දවසින් දවස පොඩි ප්‍රමාණයෙන් හරි වැඩි දියුණු කරගන්න අතර බැන්දීම තුල රැඳෙන්න. මේක පුරුදු පුහුණු කිරීමෙන් ඕනම කෙනෙක්ක ඇබ්බැහිවීම නිසා ඇතිවන වේදනාව අවම කරගන්න පුළුවන්. නමුත් කිසිම දෙයක් ලේසි නෑ වගේ මේකටත් යම්කිසි කැපවීමක් අවශ්‍යයි. Taman අවංකව ආදරය කරනවා නම් වේදනාවක් දැනෙන්න තියෙන ඉඩකඩ අවම කරන්න මේ ලෝකේ තියෙන එකම විදිය මේක විතරයි. හිතන තැන වෙනස් කරන්න. ඉක්මන් ක්‍රම කොහෙන්දවත් හොයාගන්න බෑ. ජීවිතයේ සෑම කටයුත්තකටම හොඳ පැහැදිලි මානසිකත්වයකින් මූහුණ දෙන්න. ඔයාගේ මනස නොගැලපෙන ආදර සබන්ධතා වැනි පීඩාකාරී දේවල් තුලින් ඉවත් කිරීම ඉතාම වැදගත්. ඒකයි මේ රිලේෂන්ෂිප් ඇන් බ්‍රේකප් කියන දේ ධනාත්මක මානසිකත්වයට බලපාන්නේ. ඒ වගේම අපි ජීවත් වෙන්න ඕන නිවැරදි කාටවත් හානි නොවන පිරිසිදු ඉලක්කයක. ඔයාගේ ආදර කතාවෙන් දීර්ඝ කලයක් ලැබෙනන දුක සහ පසුතැවීම් නම් ඔයාගේ ජීවිතය අපස්සට අදින බව දන්නවා නම් එය නිසැක්කවම අත්හැරිය යුතු බැඳීමක්. නිවැරදි බැඳීමක ඔයාට දිගු කාලයක් සරණාත්මක අත්දැකීම් ලැබෙන්නේ නෑ. වැරදි ආදරයකට ඇති ඇබ්බැහිවීම නැවතින තැන ඔයා ජීවිතය දකින බව මතක තියාගන්න. මේ මොහොත තුල සිය දිවි හානි කරගන්න හිතෙන කෙනෙක්ට වුණත් උනන්දු වෙලා මේ දෙවල් තේරුම්ගෙන අනුගමනය කරමින් සම්පූර්ණ සුවපත් වෙන්න පුළුවන්. Taman අසාර්ථක වුණා, Tamanට නැති වුණා කියන හැඟීම් නැති කරගන්න පුළුවන්. මේ සියල්ල යම් කාල සීමාවක්, යම් සිදුවීමමත් Tamanගේ හිතම ඇති කරන දේවල්. එහෙම තියෙද්දිත් කෙනෙක් එයාගේ වටිනා අනාගතය Tamanගේ වටිනකම් Taman ජීවත් වුණු කාලයට වඩා ජීවත් වෙන්න තැන් කතාගේ දේවල් කෙසාදිත් Tamanගේ වැරදි තීරණයක වෙන්නේ නන්ද? එය කොයිතරම් අපරාධයක්ද? වේදනාව හෙට වෙද්දී නැති කරන ඉක්මන් ක්‍රම නෑ. තුවාලයක් වුණත් හොඳ වෙන්න කල් යනවා. කල්පනා කරන්න නිවැරදි අවබෝධයෙන් සුවපත් වුණත් ඒ සැනසීම සදාකාලිකයි. අධිකව හිතට වද දෙන වෙනස් වෙන මිනිස්සුන්ගෙන් දැනෙන සැනසීම තාවකාලිකයි. නැවත නැවතක් ඔයා වැටෙන්න එකම දුක් ගින්නටමයි. ඒකයි මේ ඇබ්බැහිවීමේ ස්වභාවය. සියදිවි හානි කරගැනීම්, මිනිමැරුම්, මද්‍රව්‍ය ලැට ඇබ්බැහිවීම යන සමාජ විෂමතා සියල්ලෙහි ප්‍රධාන එක් මූලාරම්භයක් තමයි මේ බැන්දීම් සම්බන්ධ විවිධ සිදුවීම්. ඒක මේ ලිපිය මේ වෙනකන් කියවන ඔයත් දන්න දෙයක්. ඉතින් ඒ තත්වයට නොයා සූක්ෂම වීදියට මනස පාලනය කර ගත්තොත් අනාගතයේ මේ විදියට දුක් විඳින්න පාර හදාගන්න අයට හොඳ ගත කරන ලැබුණු වටිනා ජීවිතය අකාලයේ නාස්තිවීම වළක්වා ගන්න. ඒ සඳහා අවශ්‍ය දැනුම සමාජගත කිරීම තමයි මේම ලිපි මාලාවේ අරමුණ.